හවස ගෙදර එමිනුයි සිටියේ. කැලෑ පාරෙන් කෙටි මාර්ගයක් තියෙන නිසා ඇය ඒ දෙසට හැරුණා. කැලේ ඇතුලේ ටික දුරක් යනකොට ඇයට ඇසුණා කවුරු හරි ඇයට කතා කරනවා වගේ. කවුද? වටපිට බලනකොට ඇය දැක්කා එතන පාළු ළිඳක් තියෙනවා. එක පාරටම ඇයව ඒ ළිඳ ගාවට ඇදලා ගත්තා. ඇය දැක්ක කළු පාට යමක් එම ළිඳේ තියෙන බව. ඒ එකම එක පාරට ළිඳ ඇතුලෙන් එළියට විශාල අතක් මතුවුණා. හොඳටම බය වුණු මීරා වේගයෙන් ගෙදරට දිව්වා. එයා මේ වෙච්ච හැම දෙයක්ම අම්මත් එක්ක කිව්වා.